Hi guys, welcome back to another gameplay video review. අද මම ගෙනල්ලා තියෙන්නේ car game video review එකක්. එහෙනම් වීඩියෝ එකට යමු. මේ කොටස නම් වැඩක් නෑ, skip කරලා දාමු. මෙතනින් skip කරමු. අපි අද race එකක් යමු නේද? race එකක් යමු guys. අද නම් sound නැහැ computer එකේ. මම කලින් වීඩියෝ දෙකක් දාලා තියෙනවා. ඒ දෙක කියලා තියෙන්නේ. මුලින්ම අපිට race එකක් දීලා තියෙන්නේ BMW එකකුත් යනවා රෝස පාට, දම් පාටයි රෝස පාටයි. මේ තියෙන්නේ ඒක. මේ මෙතනින් ওই නිල් පාට එක BMW එක තමයි මගේ. බලමු මොන වගේ දෙයක් වෙයිද කියලා. race එක කවුද දිනයිද දන්නේ. බලමු guys. මොනවගේ තත්ත්වයක් උදා වෙයිද කියලා. වේගකින් නම් යනවා. ඔය හැප්පෙද්දි තමයි මේකේ වේගය අඩු වෙන්නේ. ඒකයි තියෙන ලොකුම ප්‍රශ්නේ. වංගු වැඩි මේ ගේම් එකේ. මම ඉස්සරහට සවුන්ඩ් හදාගෙන වීඩියෝ රිවිව්ස් ගේනවා. දැනට මෙහෙම වීඩියෝස් ටික බලන්න. ස්ප්ලිට් ටයිම් එක දීලා තිබුණා. හරියට ඒක නම් දැක්කේ නේද? රෝස පාට කාර් එක ළඟ යනවා. රේස් එක නම් යනවා. දුර දිගයි දන්නේ රේස් එක. ගායිස් වැදුනා වාහනේ ගිහිල්ලා. අයියෝ ලැබ් දෙකක් තියෙන හින්දා හොඳයි. නැත්තම් ආරේලා එක වෙනවා. මේ BMW එකක් පාස් කරා. ස්පීඩ් ටයිම් එක 4.31යි. අපි දැනට දෙවනි ස්ථානය යනවා. අර ඉස්සරහින් යන කාර් එක තමයි අපි අල්ලන්න ඕනේ. ඒක තමයි දැනට අපිට අමාරු වාහනයකට කියලා දෙන්නේ. මේ පාරේ යන වාහන තමයි ප්‍රශ්නේ. අම්මෝ තව වාහනයක් පාස් කරා අපිව. වීඩියෝ එක අද දිග කැසේ චුට්ටක් දිග වැඩි වෙයි. වීඩියෝ කොටු වුණාමත් අවුල් ටිකක්. මම තව GTA San Andreas IGI මේ කාර් ගේම් එකේ වීඩියෝ රිවිව්ස් කියනවා. ඒ වීඩියෝස් බලන්න මගේ page එක අමතක නොකර subscribe කරලා, share කරලා, like කරලා, comment කරලා පොඩි support එකක් දෙන්න. තව එකක් subscribe 50 ගෑවට පස්සේ මම live දානවා. live වලටත් එන්න ඕනි. අමතක නොකරම subscribe 50 ගෑවට පස්සේ live දානවා. අනිවාර්යෙන් මතක තියාගන්න. මාව subscribe කරපු කට්ටියට මම වීඩියෝ එකක් දාපුවම message එකේ ආපහු අපිට race එක දෙනවා. අයියෝ චූටි. මම race එක පටන් ගත්තා. මගේ මේ යාළුවෙක් කතා කරා ඒකයි. ඒක ගණන් ගන්න එපා. අපිට ආයෙත් race එක දුන්නා. ඒක නිසා අපි ආපහු පදින්න ඕනේ. වාහන ටික නම් කාරට කරේනවා. මේ වාහනේ ලිස්සන එක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. වද්දගෙනත් යනවා. මස්ටෑන් එකක් වද්දන ඇවිල්ලා මොනවා වෙයිද දන්නේ. ලැබ් දෙකක් තියෙනවා guys. බලමු ලැබ් දෙකෙන් දෙක හරි වෙන්න ඕනේ අද. guys වාහනේ වදිනවා. මම පළවෙනි පාරට මම ගේම් එක නම් ගහන්නේ.
ස්පීඩ් නම් වැඩි වුණා. ලැබ් දෙවණියකට අපි ගියා. බලමු අපි මේකෙන් අතාරිලා අල්ලන්න පුළුවන් වේද කියලා. කොහොම හරි අපි එක්කෙනෙක් ගාවට ලං වුණා. මට පේන විදිහට එයාවත් අල්ලන්න බැරි වගේ. කොහොම හරි ඇල්ලුවා එයාවත්. අනිත් කට්ටිය කොහෙද දන්නේ වාහනේත් හොඳටම සීරිලා තින්නේ මගේ එක. බලමු අපි එයාව අල්ලමු. අපි රෝන් සයිඩ් එකට යනවා guys. මෙහෙම ගිහිල්ලා හරි රේස් එක දිනන්න යනවා. අර ඒලගේ රේස් එක ඉවර අවසානට ඇවිල්ලා. guys යාලා දින්න රේස් එකෙන් කනන්නේ අපි එක්සිට් වෙලා ගමු. guys අපි අලුතෙන් රේස් එකක් දාගමු. අපි ආපහු රේස් එකක් අදිමු. මේ ටික ස්කිප් කරමු guys. පොලිසියත් ඇවිස්සලා ඉන්නේ. කළු පාට මස්ටෑන්ක් එකක් එක්ක තමයි අපේ රේස් එක යන්න තියෙන්නේ. අර පැත්තට එන්න. මුල්ලට යන්න. පොලිසියත් පන්නනවා guys. දැන් අපිට පදින්න තියෙන guys බලමු මොනවා වගේ එකක් එයිද කියලා. කළු පාට මස්ටෑන්ක් එකක් එනවා ළඟලම. මේ රේස් එකෙන් නම් guys මම එක වෙනවා අනිවාර්යෙන්ම. මේ වංගුව හරියෙන් තමයි රේස් එක ඕවර් වෙන්නේ. අපිට සුප්‍රා එකක් එක්ක තමයි මේ පාර දැන් රේස් එක යන්න තියෙන්නේ guys. බලමු මොනවා වගේ දෙයක් වෙයිද කියලා. ඔයාලා ගන්න තවත් සුපිරි කාර් ගේම් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අමතක කරන්න එපා. සබ්ස්ක්‍රයිබ් කරන්න. guys වංගු වලින් තමයි මගේ වේගය අඩු වෙන්නේ. ගිහිල්ලා වදිනවා. ඒව ගණන් ගන්න එපා. අපිට මේ පාර ලැබ් දෙකක් නෙවෙයි තියෙන්නේ guys. ලැබ් එකයි තියෙන්නේ. සුප්‍රා එකත් ළඟ වෙනවා. මොන වගේ දෙයක් වෙයිද දන්නේ guys. අපි විනින් රෝඩ් එකට නම් ආවා.
වින් කරා අපි. එහා පැත්තෙන් කහ පාට සූප්‍රා එකක් යනවා. කළු පාට ටොයෝටා එක අපිට රේස් එක මේ පාර තියෙන්නේ. බලමු මෙයාලා අල්ලන්නත් බෑ. බලමු උඩින්ම ස්පීඩ් එකකින් ගිහිල්ලා. පොලිසියනුත් ඉන්නවා ගයිස්. ස්පීඩ් වැඩි කරන් යන්න. guys, පොලිසිය ළඟ එනවා. ඉස්සරහින් ලොකු වංගුවකුත් තියෙනවා. මෙතන වම් පැත්තෙන් යන්න. ගානට ගේම් එක ගහගන්න ඕනේ. පොලිසිය ළඟ එනවා guys. ආන්දරේ guys සුපර්. අර කළු පාට වලට එකක් තියෙනවා ළඟම. එහෙම අල්ලන්න පුළුවන් ද අපිව? ගණන් ගන්න එපා. එහෙනම් guys මෙතනින් වීඩියෝ එක ඉවරයි. එහෙනම් අපි පස්සේ දවසක හම්බ වෙමු.